දැන් මෙතන බිඳුව තියෙන්නේ මෙතන හරිද? බිඳුව මුලින්ම වර්ණීය කැලිපර එක තියෙන්නේ මෙහෙම. එතකොට ඔයාට පේනවා මේකේ මේ කුඩා මිනුව 0.1යි කියලා. 9ක් 10කට බෙදලා. 9ක් 10කට බෙදනවා. මේ 0.9යි. මේ 0.9 මෙතන තියෙනවා. එතකොට මේකෙන් 0.9 ගියා 0.1ක් මෙතන තියෙනවා. දැන් ඊළඟ මේ බැලුවම මෙතන පැන්සලක් තියලා තියෙනවා. පැන්සලක් තියෙනකොට අතන කලින් තිබු බිඳුව දැන් මෙතනට ගිහිල්ලා. මෙතන තිබු බිඳුව මෙතනට ගිහිල්ලා. එතකොට ඒ බිඳුව එතනට ගියාම හරියටම මෙන්න මේ බිඳුවට කලින් මේ මිලිමීටර් 1 2 3ක් පන්නලා තියෙනවා. මිලිමීටර් 3ක් පන්නලා තියෙනකොට මිලිමීටර් එතන මිලිමීටර් 3ක් තියෙන කියලා ප්‍රශ්නයක් නේ. එන්සල මිලිමීටර් 3ට වඩා තියෙනවා. මේ බිඳුව ගාවමයි තිබ්බේ මේ බිඳුව ගාව තිබ්බේ. මේ බිඳුව මෙහෙටම තල්ලු වෙලා. මේ 3ට වඩා ගිහලා තියෙනවා. දැන් මේ බිඳුව මෙතනට ගියා නම් මේ පැන්සලේ දුර ආගතේ නේද? එතකොට මෙතන 3ක් තියෙනවා මෙන්න මේ පාට කරලා තියෙන එතන යවනම් හරි නේද? හරිනේ. මෙතන වම්පස වර්ණීය පරිමාණ බිඳුවට ආසන්න වම්පස ප්‍රධාන පරිමාණය අරන් ඉවරයි. පාඨාංගය අරන් ඉවරයි. පාඨාංගය අරන් ඊට පස්සේ දැන් අහනවා සමපාත වර්ණීය අංකය ගන්න එයි කියලා. සමපාත වර්ණීය අංකය ගන්න බං. දැන් මෙහෙම සමපාත වර්ණීය එන්නේ මෙහෙමනේ. බිඳුව 1 2 3 4. ඉතින් ඒකම තමයි මේ මෙතන පරතරය තියෙන්නේ. 1 2 3 4. මේ පරතරය තමයි මේ තියෙන්නේ. මෙතන කුඩා මිනුම වගේ එකක් තියෙනවා. කුඩා මිනුම වගේ දෙකක් තියෙනවා. කුඩා මිනුම වගේ තුනක් තියෙනවා. කුඩා මිනුම වගේ හතරක් තියෙනවා. ඒ හින්දා සමපාත වර්ණීය අංකය වැඩි කිරීම කුඩා මිනුම